ඉතින් දුවේ පුතේ අද ඉඳන් ඔයාලට මගේ විහිළු කතා අහන්න ඕනේ නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද පළවෙනි කතාව මම ඔයාලට කියන්න යන්නේ. ඔන්න එක රජතුමෙකුයි පුරෝහිතයි මාලිගාවේ ඇවිදිනකොට පරාලයක් කඩාගෙන වැටිලා රජතුමාගේ එක් ඇඟිල්ලක් කැඩිලා වැටුණලු. හොඳ වැඩක් උනේ. මේක රජතුමාටත් හොඳයි මටත් හොඳයි. මේකෙන් අපි දෙන්නටම යහපත් වෙන්නේ කියලා පුරෝහිතතුමා කිව්වලු. ඒක අහපු ගමන් රජතුමාට ලොකු කේන්තියක් ගිහින් රාජපුරුෂයිනි මොහුව වහාම ජීවිතාන්තය දක්වා සිරගෙට දමනු කියලා රජතුමා කිව්වලු. දවසක් රජතුමා දඩේමේ යනකොට ගෝත්‍රික කණ්ඩායමකට අහු වුණාලු. උන් රජතුමාව අතපය ගැට ගහලා උන් ඉන්න තැනට අරගෙන ගියාලු. දැන් ඔන්න මේ ගෝත්‍රිකයෝ ටික ගිනි මැලයක් ගහලා රජතුමාව බිල්ලට දෙන්නයි හදන්නේ. එකපාරටමට ගෝත්‍රික කණ්ඩායමේ රජතුමා නවත්තන්න කියලා කෑ ගැහුවලු. ගෝත්‍රික කණ්ඩායමේ නායකයා කිව්වලු මොහුව බිලි දෙන්න බෑ. මොහුගේ ඇගේ අවයවයක් අඩුයි. එහෙම නරයෙක් බිලි දෙන්න බෑ මොහුව අතහරින්න කියලා කිව්වලු. එතනින් වහාම පිට වුණ රජතුමා මාලිගාවට ගිහින් ඔක්මනින්ම පුරෝහිතතුමාව නිදහස් කරන්න වහාම ඔහුව කැදවාගෙන එන්න කියලා කිව්වලු. රජතුමා පුරෝහිතතුමාට කිව්වලු ඔබගේ අනාවැකිය හරි ගියා. නැති වුණ මගේ ඇගිල්ල නිසා මම මරණයෙන් බේරුණා. ඒත් ඔබට වුණ හොඳ දේ මොකක්ද කියලා ඇහුවලු. ඒ වෙලේ පුරෝහිතතුමා කිව්වලු මාව හිරගෙට දැම්මේ නැත්නම් මාත් සමගනේ ඔබතුමා ඔය ගමන යන්නේ. අර මගේ සියලුම අංග සම්පූර්ණයි. එහෙම වුණා නම් උන් මාව බිල්ලට ගන්නෝ. ඒකයි රජතුමනි මම එසේ කිව්වේ කියලා hina වුණාලු. ඉතින් දුවේ පුතේ අද ඉඳන් ඔයාලට මගේ විහිළු කතා අහන්න ඕනේ නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.